සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබා දීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. මැතිවරණ කොමිසම පැවසුවේ පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වන තෙක් එය අත්හිටුවන ලෙස ජනාධිපති ලේකම්වරයා වෙත සහ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන් බවයි. ඊට කරුණු දක්වමින් පිළිතුරු ලිපියක්ද ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට එවා තිබේ. කෙසේ නමුත් ඡන්ද විමසීම අවසන් වන තෙක් ආහාර පැකේජය ලබා දීමත් හිටුවන ලෙස යලි දැනුවත් කරන බවද මැතිවරණ කොමිසම සඳහන් කළේය. අයවැය යෝජනා අනුව රුපියල් 5000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් ආහාර පැකේජය රුපියල් 2500ක මිලකට ලබා දීමට රජය තීරණය කර තිබුණි. තවත් අලුත් විස්තර දැන ගැනීමට slnews.channel එක subscribe කර ළඟම තියෙන bell button එකත් click කරන්න. ස්තුතියි.